මේ ලැබපු මනුස්සාත්ම භාවයෙන් බෞද්ධයෙක් වෙලා ලංකාවේ ඉපදිලා ත්‍රිපිටකය තාම ලංකාවේ තියෙද්දි බුද්ධ වචනය නිවැරදිව තියෙද්දි මේක කරගන්නමයි කියලා මම ඔබට යෝජනා කරන්නේ. දැන් එහෙනම් හිතන්න මොකද්ද? මේ කය මමය මාගේ කියලා හිතාගෙන හිටියට දැන් මේක මගේ නෙමෙයි. එහෙනම් අද ඉඳලා අගන්න. දවසේ 3 වේලක් කන ඔයාට, බිස්කට් එකක් කන ඔයාට, තේ එකක් බොන ඔයාට, හරිද? ඕනම වෙලාවක පහසු එක වෙලාවක එක සැරයක් හරි කමන්නේ. හිතන්න මොකද්ද? මේ ආහාරය මම මේ ආහාරය ගන්නව නෙවෙයි. අනිත් පැත්ත හොඳේ. සාමාන්‍ය ලෝකයා හිතන්නේ මොකද්ද? මං මේක කනවා. ඇත්ත මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා නෑ මේක ඇවිදින් මේක හැදිලා තියෙනවා. මේක මගේ නෙමෙයි. මේක අයිති කන බොන ආහාරයට. ඔහොම හිතන්න. අමාරුද ලේසිද? අමාරුද ලේසිද? වැඩේ තියෙන්නේ නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ මොකක් නිසාද? මේක දීලා නැහැ. මේ කතාව දීලා නැහැ. ඔයා හිතන්නේ මේ පොඩි හේකුටක් කරන්න බැරි වැඩක්ද? පුළුවන්. මං අර වතුර විල ආරණ්‍ය සේනාසනේ ඉන්න කාලේ පොඩි හාමුදුරුවෝ කෙනෙකුට පොඩි හාමුදුරුවෝ ටිකට 50ක් විතර හිටියා. හැමදාම 10 ඉඳලා 11 වෙනකන් දාන ටයිම් එක වෙනකන් මම භාවනා වැඩසටහනක් කරා. අන්තිමට මං ඒ ආරණ්‍යෙන් වස්තුම් මාස ඉවර වෙලා එන්න හදනකොට ඒ හැම පොඩි හාමුදුරුවෝ කෙනෙකුටම හුරුයි මොකද්ද? කවුරු හරි දැක්කහම මේක රූපයක්, මේක ස්ත්‍රියෙක් පුරුෂයෙක් නෙමෙයි. අනිත් එක හිටියේ සාමාන්‍යයෙන් අවුරුදු 16 විතර පොඩි හාමුදුරුවරු. එතකොට මොකද වෙන්නේ? ගෑන් ළමයෙක් දැක්කහම පොඩි නිකන් කිතියක් එන වයසනේ. දැන් ඒ හාමුදුරුවන්ට සිවුරු ඇරලා යන්න තිබිච්ච chance එක මන් නැති කළා. හැබැයි වැඩේ තියෙන්නේ ඒක දිගට කන්ටිනියු කරගෙන යන්න හාමුදුරුව කෙනෙක් හිටියේ නෑ. ඇයි? මං ගිහිල්ලා ගියපු ගමන් අර පොඩි උන් ටික ඊට පස්සේ ආයෙ අනිත් පැත්තට හිතන්න පටන් ගත්තා. දැන් මං අහනවා මේවා. අපි හිතන විදියට නෙමෙයිද අපිට පේන්නේ? කියන බලන්න. අපි බලන විදියට නෙමෙයිද අපිට පේන්නේ? මං උදාහරණ කතාවක් කියන්නම්. මේ බලන්න. ලස්සන ගෑන් ළමයෙක් ඉස්සරහ ඉන්නවා. ඔතන පුටු හතරක වාඩි කරලා තියෙනවා අවුරුදු 20ක වයසේ කොල්ලෝ 4 දෙනෙක්. කවුරු 4 දෙනෙක්ද? තරුණ ළමයි 4 දෙනෙක් වාඩි කරලා තියෙනවා. එක්කෙනෙක් අගන්න. එක්කෙනෙක් මේ ගෑන් ළමයා කෙරෙහි රාග සිතින් බලන කෙනෙක්. තව කෙනෙක් මේ ගෑන් ළමයා කෙරෙහි ද්වේෂයෙන් බලන කෙනෙක්, තරහ කෙනෙක්. අනිත් එක්කෙනා රාගයෙන් බලනවා. තුන්වෙනි එක්කෙනා විදර්ශනා කරනවා. හතරවෙනි එක්කෙනා රහතන් වහන්සේ නමක්. ඔන්න දැන් කියන බණ 4 දෙනා. තරුණයෝ 4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් රාගයෙන් බලනවා. තව එක්කෙනෙක් ද්වේෂයෙන් බලනවා. තුන්වෙනි එක්කෙනා විදර්ශනාවෙන් බලනවා. හතරවෙනි එක්කෙනා රහතන් වහන්සේ නමක්. ඒ 4 දෙනාම අර ගෑනු ඒ 4 දෙනාටම අර ගෑන් ළමයා පේන්නේ එකම විදියටද වෙනස් විදියටද? ඈ? අනේ ගොංකම. වෙනස් විදියටලු පේන්නේ. ඇයි? එක්කෙනෙකුට පේනවා ගෑන් ළමෙක් වගේ. අනිත් එක්කෙනෙකුට පේනවා තලගොයෙක් වගේ. අනිත් එක්කෙනෙකුට පේනවා ඩයිනෝසර්ස් වගේ. එහෙම පේනවද? ඔක්කොටම පේන්නේ එකම විදියට. ආගන්න. හැබැයි එක්කෙනෙක් බලනවා මේ විදියට. රාගයෙන් බලනවා. රාගයෙන් බලන කෙනාට උපදින්නේ රාගසිත. තව එක්කෙනෙක් ද්වේෂයෙන් බලනවා. ද්වේෂයෙන් බලනකොට පේන්නේ එයාට උපදින්නේ ද්වේෂසිත. තව එක්කෙනෙක් නාම රූප වශයෙන් විදර්ශනා කරනවා. මෙයාගේ ඇඟ කියලා කියන්නේ රූප ටිකක් ඒව උපදින්නේ කබලින්කාර ආහාරයෙන් විදර්ශනා කරනකොට මොකද වෙන්නේ? විදර්ශනා මහා කුසල චිත්ත පරම්පරාවක් උපදිනවා. විදර්ශනා මහා කුසල සිත්. තව කෙනෙක් බලනවා රහතන් වහන්සේ කෙනෙක්. අවුරුදු 20යි. රහතන් වහන්සේට උපදින්නේ මොනවද? ක්‍රියාසිත. දැන් කියන බලන්න. රාගෙන් බලපු කෙනාට රාගසිත. ද්වේෂයෙන් බලපු කෙනාට ද්වේෂසිත. විදර්ශනාවෙන් බලපු කෙනාට විදර්ශනා මහා කුසල සිත්. රහතන් වහන්සේට ක්‍රියාසිත. දැන් 4 දෙනාටම ඉපදුනේ එකක්ද? නෑ. ඒ කියන්නේ කෙනකෙනා බලන විදියට තමයි කෙනකෙනාට සිත් උපදින්නේ. එහෙනම් දැන් තේරුණාද කියන එක? අපි සියලු දෙනාම දැන් අද ඉඳලා බලන්නට පුරුදු වෙන්න ඕන කොහොමද? ඇත්ත ඇති හැටියෙන්. ඒ කියන්නේ අපිට ඉස්සරහින් තමන්ගේ දරුවා දකින්නකොට, තමන්ගේ සැමියා දකින්නකොට, තමන්ගේ බිරිඳ දකින්නකොට, මුණුපුරා මිනිපිරිය දකින්නකොට මේ මගේ දරුවා කියලා ආත්ම ස්නේහය ඇති වෙලා මේ දරුවා කෙරෙහි ඇතිවන රාග සිත් නිසා මොකද වෙන්නේ? ඔබව සතර අපායට දක්වා ගෙනියන්න පුළුවන්. එහෙනම් මොකද කරන්න ඕන? දරුවා දකිද්දි
මේ දරුවා කනබොන ආහාරයෙන් හැදිච්ච ඇඟක් කිය එය මගේ දරුවා කියලා සත්වයක් පුද්ගලයෙක් කියලා ගන්න නොහැකිය. එය හේතුවක ඵලයක් ය වශයෙන් බලන්න පුළුවන්ද බැරිද? අපච්චි මුළු දවසේම බැලුවේ නැති වුණාට කමන්නේ විනාඩියක් බලන්න. දවසකට විනාඩියක්. මං කියන කතාව පැහැදිලිද? ඉස්සෙල්ල ඉගෙන ගන්න. දෙක දවසකට විනාඩියක් දෙකක් තුනක් අඩුම ගානේ මුළු දවසේම වැඩ කරලා නින්දට යනපු වෙලාවේ ඇඳේ හාන්සි වෙලා තමනුත් තමන්ගේ දරුවත් තමන්ගේ සැමියත් ඔක්කොම එකම ඇඳේ ඉඳිද්දි ඔබ නිකන් එහා පැත්ත බලන්න. ඔය එහා පැත්තේ ඉන්නව නේද හාන්සි වෙලා එකේ? අස්බණ්ඩ හබිය ඌ මගේ නෙමෙයි. ඔන්න කබලින්කාර ආහාර පිළිබඳ මං කිව්වා.